අද What's in my bag segment එකත් එක්ක එකතු වෙලා ඉන්නේ වීරපුරගේ මිකේලා ඊදන් ෆර්නෑන්ඩෝ. අපි දැන් බලමු එයාගේ බෑග් එකේ මොනවාද එයා තියාගෙන ඉන්නේ කියලා. ඔව් මේ දවස්වල එයා රස්නෙට සූදානම් වෙනවා සමය එක ළඟ ළඟම ඉන්නේ හින්දා එයා අරගෙන තියෙනවා sun protection SPF 50+ එකක් අරන් තියෙනවා. ඒක මං හිතන්නේ ඇගේ ගාන ක්‍රීම් එක. එතකොට එයාගේ perfume එක. ඔව් ඒක තමයිලු එයා දවස පුරාම සුවඳට ඉන්න පාවිච්චි කරන එයාගේ perfume එක. අපි බලමු තව මොනවාද එයාගේ බෑග් එකේ තියෙන්නේ කියලා. ඔව් මිකේලා තව මොනවාද ඔයාගේ බෑග් එකේ තියෙන්නේ? මිස් මිකේලා අපිට පෙන්වන්න පුළුවන්ද තව මොනවාද ඔයාගේ බෑග් එකේ තියෙන්නේ කියලා? එයා කියන්නේ ඒකට එයා ගොඩක් කැමතිලු. හැම වෙලේම වගේ එයා ඒක පාවිච්චි කරනවලු. හරිම ආසයිලු ඒකට. ඔව් ඒකේ කලර් එක, ඒකේ සුවඳ, ඒ හැම දෙයකටම වගේ ආසයිලු. මිස් මිකේලා තව මොනවාද ඔයාගේ බෑග් එකේ තියෙන්නේ කියලා අපිට කියනවද? කො බලන්න ඉක්මන් කරන්න ඉතින්. ඕකටද ඔයා ගොඩක් කැමති? කොයි දැන් ඔයාගේ ඔඩියන්ස් එක බලන් ඉන්න ඔයාගේ ෆෑන්ස්ලා බලන් ඉන්න තව මොනවද තියෙන්නේ කියලා. බලන්න. ඔව් ගොඩාක් දේවල් තියෙනවලු එයාගේ බෑග් එකේ. මට හිතෙන්නේ උදව්වක් ඕනා වගේ යාට. ඔව් ඒක තමයිලු එයාගේ පවුඩර් එක, රෝස් පවුඩර් එක. මුළු ඇඟටම ගානවලු වෙනසක් නැතුව එයා එක. කික්කෝ මාර්ක් බ්‍රෑන්ඩ් එකේ බේබි මොමන්ට්ස් කියන ටැල්කෝ එක තමයි එයා ගන්නෙ. ඔයාලටත් ඕන නම් try කරලා බලන්න පුළුවන්. හරිම සුවඳයිලු ඒක. ඊළඟට තව මොනවද තියෙන්නේ? එයාගේ තව කොලොන් එකක් තියෙනවා. මං හිතන්නේ ඒක එයා කොණ්ඩේට පාවිච්චි කරන එක. ඒක නම් බේබි ෂර්මි එකේ බේබි කොලොන් එකක්. තව ගොඩාක් ಜಾති තියෙනවලු. ඊළඟට එයාගේ බොඩි ක්‍රීම් එක. මුස්තෙලා බ්‍රෑන්ඩ් එකේ බොඩි ක්‍රීම් එක තමයිලු එයා පාවිච්චි කරන්නේ. ඊළඟට තව මොනවද තියෙන්නේ? මිස් මිකේලා එයාගේ නැපි රෑෂ් එක. ඔයාගේ නැපි රෑෂ් එක? ඒක බේබි කොකොලේ කියන බ්‍රෑන්ඩ් එකේ යාගේ නැපි රෑෂ් එක. හැම වෙලේම ඉතින් පැම්පර්ස් නැතුව බෑනේ. ඒ නිසා යා නැපි රෑෂ් එකක් පාවිච්චි කරනවලු.
ඔව් දැන් මිස් මිකේලා හරිම බිසි. එයාට හොයාගන්නත් බැරි තරම් දේවල් තියනවලු බෑගේ. ඊළඟට මේ දවස්වල යා මූණට පාවිච්චි කරන ක්‍රීම් එක දවල්ට ගාන එක මං හිතන්නේ. ඔව් මිරිකලත් බලනවා ඒක. ඒකත් කික්කෝ බ්‍රෑන්ඩ් එකේ baby moments කියන rich cream එකක් එයා පාවිච්චි කරන්නේ මූණට. ඒක පාවිච්චි කරාට මූණේ ගෙඩි චුට්ටක් දාලාලු මේ ටිකේ. ඊළඟට එයාගේ මසාජ් ඔයිල් එක එයා පෙන්නනවා. ඒකත් මුස්තෙලා එකේ එයාගේ මසාජ් ක්‍රීම් එක. ඒක ගාලා තමයිලු එයාගේ අම්මි මසාජ් කරන්නේ හැමදාම හවසට. ඒකට එයා ගොඩක් කැමතියිලු. අම්මි රිද්ද මසාජ් කරනවලු එයාව. තව මොනවද තියෙන්නේ? ඔව් එච්චරයිලු. දැන් අපිත් එක්ක එකතු වුණේ වීරපුරගේ මිකේලා ඊදෙන් ෆර්නෑන්ඩෝ. What's in my bag segment එකත් එක්ක එකතු වුණ මිකේලාට ගොඩක් ස්තුතියි. thank you so much. අපි ආයෙත් නැවත හමු වෙමු.